හයි කොහොමද ඉතින් අද vlog එක නම් ටිකක් වෙනස්. මොකද අද vlog එකෙන් පෙන්වන්නේ අපි කොළඹ ඉඳන් ගමට යනකල් අපේ ජර්නි එක ගත කරපු හැටි. ඉතින් මේ ගෙදරින් පිටත් වෙලා මම මුලින්ම ආවේ කොට්ටාවේ මයුර එකට අපේ අම්මට ඇඳුමක් ගන්න. ඉතින් එදා රිච් ලුක් එකේ බැලුවා. ඒත් අපේ අම්මට ගැලපෙන ඇඳුමක් ගන්න බැරි වුණා. ඉතින් මට හිතුණා සමහර විට මයුර එකේ ඇති කියලා. මොකද මයුර එකේ මේ වගේ ඇඳුම් තියෙනවා. ඉතින් මං අපේ අම්මට මේ ගමන ගවුමක් තමයි ගන්න බැලුවේ. අම්මගේ ඇඳුමත් අරන් අපි දැන් පිටත් වුණා අපේ ගමන යන්න. ඉතින් යන අතරේ චූටි මැණිකට කුක්කු බොන්න වුණා. ඉතින් එයාටත් කුක්කු දෙන ගමන් මේ විදිහට වටපිටාව බලා ගියා. මාකුබර හයිවේ එකත් පව් කරලා අපි දැන් ඉන්නේ පනාගොඩ ආමි ටෙම්පල් එක ගාව. අන්න ඉතින් අපි මේ ගමන යන්නේ අපේ රෝදතුනේ පුංචි සගයත් එක්කනේ. ඉතින් එයත් එක්ක බඩු ගොඩාක් දාගෙන යනකොට ටිකක් අපහසුයි. විශේෂයෙන්ම අපේ මේ ලගේජ් එක තිබුණේ පිටිපස්සේ සීට් එකට පිටිපස්සෙන්. ඉතින් අපිට මතුවුණු මුල්ම ගැටලුව තමයි ඒක එතන තියෙන එක හරිම අපහසුයි. ඉතින් ඔන්න තාත්තේ ඒක ඉස්සරහින් තියලා දුන්නා. පුංචියට සින්දුවක් එහෙම කියාගෙන අපි තුන්දෙනා හරිම විනෝදෙන් තමයි මේ ගමන යන්නේ. ඉතින් ගම යන්න කලින් දවසේ ගෙදරට වෙලා ඇඳුම් පැක් කරපු vlog එක ඔයාලා දකින්න ඇතිනේ. ඉතින් අපි එදා ගොඩක් රෑ වෙනකන් ඇහැරගෙන ඉඳලා ඇඳුම් පැක් කරාට ඉතින් ඔන්න අපි මේ පිටත් වෙන දවස වෙනකොට අපිට එන්න පුළුවන් උනේ දවල් 1ට විතර තමයි ගෙදරින්. ඔන්න ඉතින් අපි දැන් පාදුක්ක හරියේ ඉන්නේ. අපි ටිකක් දුරට ආවා. ඉතින් තැනින් තැනටම වීඩියෝ කරේ නැහැ. පුංචි වීඩියෝ ක්ලිප්ස් තමයි ගත්තේ. අනේ ඉතින් අපේ චූටි දුවටත් කරන්න හිතෙන්නේ හරි පුදුම වැඩ තමයි. බලන්නකෝ ඉතින් ලගේජ් එක උඩින් කකුල් දෙක තියන් යන හැටි. ඔන්න ඉතින් කකුල් දෙක තියාගෙන නෝන කෙනෙක් වගේ හිටියේ චුට්ට වෙලාවයි. ඔන්න එයාට ආයෙමත් කුක්කු බොන්න ඕන වුණා. අපි දැන් ඉන්නේ අවිස්සාවලට චුට්ටක් මෙහායින්. මේ හරියට කියන්නේ පුවක් පිටිය කියලා. හස්බන්ඩ් හැමදාම මෙතන පහු කරගෙන යනකොට මෙන්න මේ දේවාලේ පින් කැටේට සල්ලි දාලා ආශිර්වාද ගන්නවා. කුක්කු බෙබී ඉඳලා අපේ චූටි දූ එහෙම්මම දොයිය ගත්තා. දැන් නම් අපි අවිස්සාවෙල්ලේ ඉන්නේ. ඔන්න චූටි දෝ දොයිය ගත්තු නිසා මටත් ඉතින් පුංචි ඉන්ටර්වල් එකක් ලැබුණා. බබා හම්බ වෙන්න කලින් ඉස්සර හස්බන්ඩ්ුයි මමයි කොහේ හරි යනකොට ඉතින් මම යන්නේ මෙන්න මෙහෙම. එයාගේ සීට් එකටම රිලා වැටියෙක් වගේ හේතු වෙලා එයත් එක්ක කතා කර තමයි යන්නේ. හොඳට කොන්ද හේතු කරගෙන සුව පහසුවට යන්න පුළුවන්කම තිබුණත් ඒ දවස්වල ඉඳන්ම මෙහෙම එයාගේ ළඟින්ම යන්න මම හරිම ආසයි. එයත් එක්ක කතා කර සින්දු කියා ඉතින් ඔහේ යනවා. මොනවා හරි මගදී හම්බුනොත් නවත්තලා ඒවත් කාලා එහෙම තමයි ඉතින් අපි දෙන්න ඇවිදින්න ගියේ. මතක් වෙනකොටත් හිත පිරෙන හරිම ලස්සන මතක තමයි ඒවා. ඉතින් මම මේ ගමන් ඒ මතක අලුත් කරගත්තා. ඔන්න ඉතින් අපි ඇහැලියගොඩ ටවුන් එකටත් ආවා.
චූටි දුව නම් තාමත් සැපට දොයි. ඉතින් මං එයාගේ සපත්තු එහෙම ගැලෙව්වා. එයාට සනීපෙට දොයිය ගන්න පුළුවන් නිසා. අපි දැන් කුරුවිට ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් වාහනේට තෙල් ටිකක් ගාගන්න තමයි අපි දැන් හදන්නේ. තෙල් ගන්න දාවේ? මෙතන නෙමෙයි ඔයා යන්න ඕන. තනකොළ පිට්ටනියක. කුරුවිට සෙඩ් එකටත් ටටා බයි කියලා. අන්න දැන් අපි පිටත් වෙන්නයි හදන්නේ. අපේ ගමන ආයෙමත් පටන් ගන්න. කොච්චර දොයි ගත්තද? ගාලියා? ඔන්න චූටි දූ අවදි වුණා. තාත්තේ මායේ කතාවනේ චූටි දූ නිදාගත්තම අපිට පොඩි විවේකයක් ලැබුණත් ඇත්තටම එයා නිදාගත්තම ඒ විවේකයටත් වඩා අපිට ලොකුම පාළුවක් දැනෙනවා. ඔයාලට පේනවද අර ඈතින් පේන බුදු පිළිමය? ඉතින් මේක ටිකක් විශාල බුදු පිළිමයක්. ඉතින් මේ විහාරයට කියන්නේ ශ්‍රී මහ විහාරය කියලා. මේ හරියට කියන්නේ කිතුල්කල කියලා. කිතුල්කල රත්නපුර. ඉතින් බලන්නකෝ මේ බුදු පිළිමය දකිනකොට ඇත්තටම හිත නම් පුදුම විදිහට නිවෙනවා. ඉතින් ඔයාලත් බලන්නකෝ ඔයාලගේ හිතත් නිවෙනවද කියලා. අම්මා කොච්චර ළඟින් හිටියත් තාත්තව නැතුවම බැරි දුවෙක් ඔයාටත් ඉන්නවද? ඉතින් අපේ චූටි දෝනිත් ඒ වගේ කෙනෙක් තමයි. ගෙදරින් පිටත් වුණාට පස්සෙම අපි තාම මොකුත් කෑවෙත් බිව්වෙත් නැහැ. ඇත්තටම ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. ඔන්න දැන් ඉතින් අපිට පුංචි පිපාසයක් දැනලා තියෙන්නේ. අපි දැන් හදන්නේ පැත්තකින් අතර කරලා පැත්තකින් කිව්වට අපි ඔන්න කඩයක් ගාවට ආවා. අපි මෙතනට වෙලා මොනවා හරි බොන්න තමයි හදන්නේ. ඉතින් චූටි මැනිකද ඔයන් හිටපු වෙලාව එයාගේ සපත්තු ගැලෙව්වනේ. ඉතින් මම මේ සපත්තු දෙක දානවා. එයාට බිමට බැහැලා යන්න ඕන වුණොත් බෑනේ. ඉතින් සපත්තු නැතුව අපි උදේට ගෙදරින් බඩ පිරෙන කාලනේ ආවේ. ඉතින් අපිට ඇත්තටම ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. චූටි මැනිකටත් කෑම හදාගෙන ආවා. ඒත් ඉතින් එයා දොයිය ගත්ත නිසා දැන් ඒ කෑම කවන්න නැතුව යෝගට් එකක් දෙන්න තමයි බැලුවේ. චූටි මැනිකට මං ගෙදරින් චිකන් බැදගෙන ආවා. ඉතින් චුට්ටක් කාලා බලනකොට ඒකට ලුණු චුට්ටක් වැඩි වෙලා. ඉතින් එයාට ලුණු වැඩි කෑම දෙන්න හොඳ නැති නිසා ඒක එහෙම තියාගත්තා. එයාට දැන් ඔය මගෙන් යනකොට මොනවා හරි බඩ පිරෙන දෙයක් අරන් දෙන්න ඕන. බඩ ඉරිගු වගේ එයා ඒවා කනවනේ. ඉතින් ඒ වගේ හොඳ දෙයක් එයාට කන අරන් දෙන්න ඕන. දැනට ඉතින් එයාට යෝගට් එකක් දෙනවා. මේ දැනට තාම එයාට ලොකු බඩගින්නක් නැහැ. හොඳට කිරිත් දීලානේ ඉන්නේ. අපි දැන් ඉන්නේ රත්නපුර නිව් ටවුන් වල. එහෙමත් නැත්නම් රත්නපුර නවනගරය කියන්නේ මේ හරියට තමයි. කොළඹ ඉඳන් රත්නපුරට බස් එකේ එනවා නම් පැය 2යි යන්නේ. කොළඹ කිව්වට අපි ආවේ කොට්ටාවේ ඉඳන්. කොට්ටාවේ ඉඳන් රත්නපුරට බස් එකෙන් පැය 2යි. ඉතින් අපිට පැය 2:00ක් විතර ගියා. මොකද අපි චුට්ටක් හිමීටත් එක්කනේ ආවේ. ඉතින් ඊට පස්සේ රත්නපුර ඉඳන් අපේ ගෙදරට පැය 3ක් යනවා. සාමාන්‍යයෙන් බස් එකේ යනවා නම්. ඉතින් එතකොට අපිට සාමාන්‍යයෙන් ගමේ එන්න යන මුළු දුර පැය 5ක් විතර යනවා. ඉතින් අපි බලමු අපිට අද කොච්චර වෙලාවකින් ගමට යන්න පුළුවන් වෙයිද කියලා. මගේ අයිස්කෝපේ රායිනේ. හලෝ මේක මොනවට උගුරු මොනාරි හිර වෙනවද දැන්? ඔව්. ඉරුර යන්න නේද? හවුද ඒක?
di bumi bang. ඔක්කොම බොන්න දෙනවකෝ. Coba kan. අම්මේනි ගන්න බං. දැන් වෙලාව හවස 3:00ට විතර ඇති. ඉතින් අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවා. ඉතින් අපි දැන් බයේ ඉන්නේ අපි යනකොට යන අතරමඟ වහීද කියලා. මොකද සාමාන්‍යයෙන් මට ටිකක් වාහනවල යන්න අමාරුයි. කලාන්තේ දාලා වමන යන්න එහෙම එනවා. ඉතින් අද වමනේ පෙත්තකුත් බීලා ආවේ. අද කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අනික හුලං වැඩි වැඩි එන්න පුළුවන් ට්‍රැවල් එකේ යනකොට. ඉතින් වැස්සොත් අපිට කර්ටන් එහෙම දාන්න වෙනවා. එතකොට ඇතුළට හුලං එනවා අඩු නිසා ඇත්තටම මට බයයි මට කලාන්ත හැදලා වමන යන්න එයිද කියලා. විවේක ගත්ත තැනටත් ටටා බයි කියලා යන ගමන් ඉතින් ජූටිමැනිකලන් ඔන්න යෝගට් එක කනවා. දැන් තාත්තේ මේ වෙලාවේ කියා හිටියේ අපිට කොමඩු ගන්න ඕනි කියලා මගදී හම්බ වුණොත්. ඉතින් ඒ කියලා චුට්ට දුරක් යනකොටම පාර අයිනේ කොමඩු විකුණන තැනක් අපිට හම්බ වුණා. ඉතින් අපි හිතාගෙන ඉන්නවා මෙතනින් කොමඩු අරන් කොමඩු චුට්ටක් මෙතන ඉඳලම කාලම අපි ආයෙත් ගමන බලා පිටත් වෙනවා කියලා. අපි කොමඩු කෙටි දෙකක් ගත්තා. එකක් අපිට මෙතන ඉඳන් කන්න, අනික ගෙදර ගෙනියන්න. මොකද අපේ චූටි නංගි කොමඩු කන්න හරිම ආසයි. ඔන්න ඉතින් අපි දැන් මෙතන ඉඳන් අපේ ගෙඩිය කනවා. අපි කන්නේ මේ අපේ වාහනේ නවත්තලා පාර පැත්තට වෙන්න තමයි අපි නතර වෙලා කන්නේ මෙතන. ඉතින් ඒකයි මේ කැමරාවෙන් අර මේ ටිකක් අඳුරු විදියට පේන්නේ. මොකද ඉර එළිය වැටෙන්නේ අපි දැන් ඉන්න පැත්තට නෙවෙයි අනිත් පැත්තට. ඉතින් මගේ මේ වීඩියෝ බලන ඔයාලව අඳුරේ තියන්න බැහැනේ. ඔන්න ඉතින් ඒ නිසා අපි අනිත් පැත්තට ගියා. ඒ පැත්තේ ඉඳන් කොමඩු කන්න. ඇත්තට මේක අපිට ටිකක් ආරක්ෂාකාරීත් එක්ක මොකද මේ වාහන යනවා එනවා චූටි මැනික එහෙම දුවනවා බයයිනේ. ඔන්න ඉතින් අපි අනිත් පැත්තට ආවා. මේ පැත්ත ටිකක් පාරයිනේ කැලේ වගේ තියෙනවා. පොඩි නුවක් තියෙනවා. ඒ නිසා ඉතින් අපිට බය වෙන්න දෙයක්වත් නැහැ. හොඳට එළියක් තියෙනවා. මේ බලන්න. කොහොමද කනද? අයියෝ බබා. තා විසි කරන අම්මට දෙන්න. විසි කරන්න එපා. ඉතින් ඔයාලා දැක්කද අපේ නෝටි බබා කරපු නෝටි වැඩේ? ඉතින් එයාට කොමඩු දුන්නාම එයාගේ කෑල්ලෙන් චුට්ටක් කාලා එයා සම්පූර්ණ ඉතුරු කෑල්ලම එයා මේ මෙතන කානුවට දැම්මා. ඉතින් එයා කොමඩු කෑලි 2-3කට මේ වැඩේ කරා. කොහමද ඉතින් අපි ඇට අයින් කරලා ඊට පස්සේ එයාට කැවුවා. ඉතින් කොමඩු ටිකකුත් කාලා දැන් මේ එයා වතුරත් බීලා තමයි ඉන්නේ. ඔන්න ඉතින් ගෙදරදී ලස්සනට ගැට ගහලා වැදගෙන ආපු කොණ්ඩේ මෙතනට එනකම් පරිස්සම් කරගෙන ඇවිත් අපේ චූටි මැනික මෙතනදී කොණ්ඩේ ගලව ගත්තා. කොහොම හරි කොමඩුත් කාලා අපි ආයෙත් අපේ ගමන බලා පිටත් වුණා. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ රත්නපුර ටවුන් එකේ. ඉතින් ඔයාලා මේ දකින්නේ රත්නපුර සීවලී ග්‍රවුන්ඩ් එක. රත්නපුර ටවුන් එක පහු කරගෙන යන ගමන් ඔන්න මේ හරියට කියන්නේ බටු ගෙදර කියලා. ඔන්න ළමයි අහස කළු කරගෙන වැහි වලාකුළක් ඉතින් අපිට පේන්න තියෙනවා. දැන් නම් ඉතින් වැස්සක් එන්න ඔන්න මෙන්න කියලා නිමිත්තක් තමයි මේ දෙන්නේ.
දැක්කනේ ඉතින් කියනකොටම ඔන්න වහින්න ගත්තා. මං හිතුව තරම් මේ වැස්ස සැරුණේ නැහැ. ඇත්තටම ඒක මගේ හිතට ලොකු සැනසීමක්. ඒත් ඉතින් මේ ලා වැස්සේ මෙහෙම ගමනක් යනකොට දැනෙන්නේ ඒක අමුතුම වයිබ් එකක් වගේ. ඉතින් හිතට මාර සැනසීමක් දැනෙනවා මේ වැස්සට වෙනස් වෙච්ච පරිසරය දිහා බලනකොට. දුර ගමනක් යනකොට වැස්සට ආස නැති වුණත් ගෙදර ඉතිනම් මේ විදිහට ලාවට වහින වැස්සට මම හරිම ආසයි. වැස්ස ගැන කියව ඉඳලා ඔයාලට කියන්න අමතක වුණානේ අපි දැන් ඉන්නේ කොයි හරියද කියලා. ඉතින් අපි දැන් ඉන්නේ ලෙල්ලුපිටියේ. ඒ කියන්නේ පැල්මඩොල්ල ටවුන් එකට ටිකක් කලින් හම්බ වෙන්නේ ලෙල්ලුපිටිය. මේ වෙලාවේ අපේ චූටි දුව වෙනමම ලෝකෙක ඉන්නේ. ඉතින් එයාට හම්බ වෙච්ච බිල්ඩින් බ්ලොක්ස් වල ඉන්න මෙන්න මේ බබාව එයා රෙද්දෙන් වහන්න හැදුවා නිදි කරවන්න වගේ. ඉතින් මං එයාව මේ විදිහට මේ රෙද්දෙන් ඔතලා දුන්නා. දැන් ඉතින් මේ බබාව නලව යනවා මෙයා. මට මේ වෙලාවේ හිතෙන්නේ චූටි බබාලගේ ලෝකේ ඇත්තට මේ ලෝකේ කොයිතරම් ලස්සන ලෝකයක්ද නේද? නිකමට හිතන්නකෝ අපි එක ප්‍රශ්න අපේ ඔළුවට දාගෙන අපි කොච්චර පීඩනයකින්ද දවස ගෙවන්නේ. ඒත් ඉතින් චූටි බබාලා එහෙම නෑ නේද? මොකක් හරි සෙල්ලම් බඩුවක් තමයි එයාලගේ දවස ගෙවන එකම සැහැල්ලු දේ වෙන්නේ. ඉතින් එයාලගේ ජීවිතේ ඇත්තටම මේ අපේ ජීවිතයට වඩා ගොඩක් සැහැල්ලුයි. ඉතින් වෙලාවකට මටත් හිතෙනවා ආයෙත් මං චූටි කාලෙට ගියා නම් හොඳයි කියලා. ඉතින් ඔයාලටත් හිතෙනවද පුංචි කාලෙට යන්න තිබ්බනම් හොඳයි කියලා? ඔව් ඒක අපි හැමෝටම හිතෙන දෙයක්. ඔන්න බලන්නකෝ එක්කෙනෙක් නට අපිට බඩ ඉරිඟු අරගෙන එනවා. අපි දැන් ගොඩකැවල ටවුන් එකට අතේ දුරින් ඉන්නේ. ගොඩකැවල ටවුන් එකට චුට්ටක් මෙහායින් තියෙන මල්වත්තෙන් තමයි හස්බන්ඩ් මේ බඩ ඉරිඟු ගෙනාවේ. ඉතින් මේ සීතල වෙලාවේ උණුවේ කන්න නම් හරිම ෂොක්. ඉතින් චූටි මැනිකත් බඩ ඉරිඟු කෑවා. ඇත්තටම හරිම රසයි හොඳට තම්බල තිබුණා. ගොඩකැවල ටවුන් එකේ ඉඳලා අපේ ගෙදරට බස් එකේ යනවා නම් විනාඩි 40ක් විතර යනවා. ටුක් එකේ නම් විනාඩි 10න් 15න් යන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා පහුවදා දවසේ ලොකු තාත්තත් එක්ක කොස් හැදුවා. ඉතින් ගමේ ගියාට ගොඩක් වීඩියෝ ගන්න බැරි වුණා. මොකද කාලෙකින් ගියපු නිසා මම ගොඩක්ම කාලය ගත කරේ ගෙදර කට්ටියත් එක්ක ෆොටෝස් ගත්තා. ඉතින් අපි මේ ෆොටෝ ගත්ත වෙලාවේ ලොකු තාත්තා හිටියේ නැහැ. ඒ වගේම ලොකු නංගියා කැම්පස් එකේ හිටියේ. ඒ වගේම අපේ අක්කත් හිටියේ නැහැ. ඉතින් ඒ කට්ටිය නැතුව අනිත් කට්ටිය විතරයි මේ ෆොටෝස් වල ඉන්නේ. ඔන්න ඉතින් අද vlog එක මේ විදිහට අවසන් කරන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙමු. bye bye.